පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ සිසිර අයියා අම්මට මෙතන පොත දෙනකොට ඇත්තට මගේ ඇඟේ හිරිගඩු පිපුණා. ඒකට හේතුව තමයි මට මගේ අම්මව මතක් වුණා. මට කරගන්න බැරි දෙයක් වුණ දෙයක් සිසිර අයියා මේ මොහොතේ කරා. කියන්නේ මමත් ලියනවා, කවි ලියනවා. නමුත් මාව අම්මා දැක්කා. අම්මා දැක්ක දේ මට එහෙමයි කියලා ස්ථිර කරගන්න බැරුවියා. ඊට කලින් අම්මා නැති වුණා. එතකොට මම අම්මා ගැන ලියලා නැහැ. මව්ගුණ කියන්නේ මව්ගුණ ගීත ලියලා නැහැ. කොහමරි අම්මගේ මලගේ දවස් දෙකකට පස්සේ මට මතකයි මම මොනවා හරි ලියනවා අඬන බිත්තියේ වචන 6ක් වගේ වචන 6ක් ලියලා තිබ්බා. මලගේ ඉවර වෙලා 7 වෙනි දවසෙන් පස්සේ තමයි මට මලගේ පටන් ගත්තේ. අම්මා නැතුව පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන්. ඊට පස්සේ ඊට මාස දෙකකට වගේ පස්සේ මම බලන මොනවද මේ ලියලා තියෙන බිත්තිය කියලා. වචන 6ක් ලියලා තිබ්බා. ඒ වචන 6 ඉදිරිපත් කරන්න අවස්ථාවක් කරගන්න හිතුණා මෙතන. මට නුඹව හමු වේද මන්දා අනේ මේ හිත උඹේ උණුම මට පුරුදු හැම තැනම හෙව්වා පුතේ තව බත් කටක් කනවද කියෝ නුඹේ හඬ අදත් ඇසුණා නුඹේ අවසන් හුස්ම පොත ළඟ නුඹත් එක්කම මමත් මැරුණා අදත් ඉඳ හිට ගමට යනකොට කනත්තට මගේ දැස් හෙළුණා පසට යට වුණ අම්මගේ ගත හුස්ම ගන්නවා වගේ දැනුණා